අපේ දිස්ත්‍රික්කයේ සිද්ධ වෙච්ච යම්කිසි වැළැක්විය හැකි කාරණාවක් සම්බන්ධව මම මෙතන සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය දින කීපයක් ගත්තොත් එහෙම යම්කිසි ආందోලනාත්මක තත්ත්වයක් මතුවලා තියෙනවා. ඒ වගේම ප්‍රථමයෙන් ওই කාරණාවලට අදාළව මම මගේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ සියලු කාරණා පිටිපස්සෙම යම්කිසි දේශපාලන මැදිහත් වීමක් තියෙන බවත් අපි දන්නවා. විශේෂයෙන්ම මෙම ධර්මශාලා සම්බන්ධ මේ ප්‍රශ්න ගත්තොත් එහෙම මෙම භූමියේම හිටපු එක්තරා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරියෙක්ගේ ආපනා ශාලාවක් තිබුණා. ඉතින් ඒ ශාලාවට අදාළව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ගිය වෙලාවේ තමයි මේ ප්‍රශ්න මේ විදිහට වර්ධන වුණේ. නිසා අපි හිතනවා මීට වඩා මේක විධිමත් වෙලා තිබ්බනම් හොඳයි. ඒ වගේම තමයි මෙතනදී යම්කිසි ආකාරයෙන් මේක දේශපාලනිකව මේක වෙන පැත්තට හරවන්න සංවිධානාත්මකව පිරිසක් මැදිහත් වෙච්ච බවත් දන්නවා. විවිධ මඩ අවලාද ඇතුළු විවිධ දේවල් අපිට විරුද්ධ වෙන්න කරන එකත් අපි දන්නවා. නමුත් අපි ආණ්ඩුවක් විදියට මේ ඉදිරියේදී අපි කරන්න ඕන දේවල් සම්බන්ධව අපි සාකච්ඡා කරන්න සූදානම්.